හැමෝටම සුබ වෙන්න ඕන. අද 2026 මාර්තු 5 වෙනිදා. ඉතින් අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් කොහොමද කියලා අපි බලමු. ගෝවා රුපියල් 100ත් 130ත් අතර. මල් ගෝවා රුපියල් 220ත් 250ත් අතර. බෝංචි රුපියල් 300ත් 350ත් අතර. කැරට් රුපියල් 310ත් 320ත් අතර. බීට්රූට් රුපියල් 60ත් 70ත් අතර. තක්කාලි රුපියල් 70ත් 80ත් අතර. රාඹු රුපියල් 30ත් 40ත් අතර. පිපිඤ්ඤා රුපියල් 35ත් 40ත් අතර. අර්තාපල් රුපියල් 250ත් 280ත් අතර. ලීක්ස් රුපියල් 180ත් 250ත් අතර. වැටකොළු රුපියල් 100ත් 120ත් අතර. බණ්ඩක්කා රුපියල් 80ත් 100ත් අතර. පතෝල රුපියල් 80ත් 100ත් අතර. කරවිල රුපියල් 220ත් 250ත් අතර. තුඹ කරවිල රුපියල් 650ත් 700ත් අතර. වට්ටක්කා රුපියල් 90ත් 100ත් අතර. බටු රුපියල් 150ත් 200ත් අතර. දෙහි රුපියල් 80ත් 100ත් අතර. ඉඟුරු රුපියල් 380ත් 390ත් අතර. කහ රුපියල් 180ත් 200ත් අතර. පොලොස් රුපියල් 120ත් 130ත් අතර. ලූණු රුපියල් 220ත් 230ත් අතර. ගොටුකොළ රුපියල් 25ත් 30ත් අතර. එළබටු රුපියල් 120ත් 170ත් අතර. පොල් රුපියල් 120ත් 130ත් අතර. සුදුලූණු රුපියල් 380ත් 390ත් අතර. නෝකෝල් රුපියල් 130ත් 160ත් අතර. කැකිරි රුපියල් 70ත් 90ත් අතර. දඹල රුපියල් 140ත් 150ත් අතර. මෑකරල් රුපියල් 100ත් 130ත් අතර. කෙසෙල් මුව රුපියල් 70ත් 80ත් අතර. ඇඹරැල්ලා රුපියල් 90ත් 100ත් අතර. අමු මිරිස් රුපියල් 250ත් 320ත් අතර. නයි මිරිස් රුපියල් 1000ත් 1350ත් අතර. කංකුම් රුපියල් 25ත් 30ත් අතර. බතල රුපියල් 100ත් 150ත් අතර. කඩල රුපියල් 330ත් 335ත් අතර. මුං ඇට රුපියල් 570ත් 580ත් අතර. ගස්ලබු රුපියල් 220ත් 260ත් අතර. අලිපේර රුපියල් 590ත් 600ත් අතර. පේර රුපියල් 190ත් 200ත් අතර. කොමඩු රුපියල් 110ත් 120ත් අතර. අන්නාසි රුපියල් 410ත් 420ත් අතර. දිවුල් රුපියල් 290ත් 300ත් අතර. ඇම්බුම් කෙසෙල් රුපියල් 250ත් 260ත් අතර. සීනි කෙසෙල් රුපියල් 90ත් 100ත් අතර. ඇඹුල් කෙසෙල් රුපියල් 110ත් 120ත් අතර. කෝලිකුට්ටු කෙසෙල් රුපියල් 230ත් 240ත් අතර. රටකජු රුපියල් 450ත් 500ත් අතර. ඉතින් අද දවසේ ඔන්න ඔය විදිහට තමයි මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ. දිනෙන් දින අඩු වැඩි වෙන එළවලු මිල ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.